හයි යාළුවනේ මම ඔයාලට උතුරු කැරලීනාවේ සිදුවුණු අපූරු සංවේදී කතාවක් අරගෙන ආවා. මේ කතාව එක්තරා පුද්ගලයෙක් දීර්ඝ කාලයක් තිස්සේ කුසගින්න සිටීමෙන් ඇති වූ මානසිකත්වය පිළිබඳ සඳහන් වූ වාර්තාවක්. මට අමතක වුණානේ ඔයාලට දෙයක් කියන්න. ඔයාලා බලනවා ඇති මොකක්ද මේ වෙන්නේ කියලා. ඇත්තෙන්ම කිව්වොත් මේ channel එක සිංහලම දෙමළ වැඩසටහන් වලින් සමන්විත මේක. ඒ ගැන ඔයාලා ඕනකට වැඩි හිතන්න ඕනේ නෑ. අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවද ඩියුක් විශ්වවිද්‍යාලයේ සිටින මහාචාර්ය නැන්සි මේ ගැන සඳහන් කරන්නේ මොකක්ද කියලා? කුසගින්නෙන් පෙළෙන අවසාන අවධියේ මිනිසුන්ට මායාවක් නැතන් ඉල්ලුෂන් සහ කැළඹීම් සහ හර්ට්රිත්මේ බාධාවන් ඇතිවිය හැකි බවත් අවසානයේ හදවත නතර වන බවත්ය. තවදුරටත් කුසගින්න වැඩිකමට මිනිසුන් තමන්ගේම මාංශපේශී පවා ආහාරයට ගෙන ඇති දරුණු සිදුවීම්ද මේ ලෝකේ වාර්තා වී ඇති බව ඇය පවසනවා. එමෙන්ම හාවර්ඩ් වෛද්‍ය විදුහලේ උපදේශකයෙක් වන ෆාතිමා ස්ටැන්ෆර්ඩ් පෙන්නුම් කරන්නේ මිනිසුන් දිගු කාලයක් නිරාහාරව සිටින විට මොළයට පෝෂණය සහ ශක්තිය නොලැබෙන නිසා ඉල්ලුෂන් සහ හැලුසිනේෂන් ඇතිවිය හැකි බවයි. මිනිස්සුන් අපිට නිවසක් ජීවත්වීමට හරියට ආහාරයක් තමාටම කියලා කියන්නට පුළුවන් කිසිවෙක් නැත්නම් ඇත්තටම අපි ගොඩක් අසරණ වෙනවා නේද? එහෙම අසරණ වූ මිනිසෙක් උතුරු කැරලීනාවේ ප්‍රසිද්ධ බැංකුවක් මංකොල්ල කෑ බවට වාර්තා වෙනවා. මං ඔයාට ඒ පුද්ගලයා සොරාගත්තේ ඩොලර් 1ක් වැනි පුංචි මුදලක් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? සතුටින්ම ඒක ඔයාට විශ්වාස කරන්න බැරි වෙයි. එතන වෙන පුද්ගලයෙක් සිටියා නම් අනිවාර්යයෙන්ම සොරකම සිදු කරයින් පස්සේ සොරාගත් මුදල් ටිකත් රැගෙන පැන යාමට උත්සාහ කරයි. ඒත් ඔහු එසේ නොකර තමා සොරකම් කළ මුදලත් අතේ තබාගෙන බැංකුවේ ඉදිරි පිටට වී ඉඳගෙන සිටි පොලිසිය පැමිණ ඔහුව සිරබාරයට ගන්නා තුරුයි. ඔයාට දැන් හිතෙනවා ඇති ඇයි ඔහු එහෙම කළේ කියලා. හේතුව ඔහුට ජීවත් වීමට නිවසක් කෑමට කිසිදු ආහාරයක් නැති නිසා සිරගයක දුක් විඳීමට තීරණය කළ ඔහු මෙම හොරකම සිදු කර බලෙන්ම පොලිසියට හසුවීමට තීරණය කර ඇත. අපි මේ වගේ වාර්තා 1000ක් ඇසුවත් ඉතිරි වෙන කෑම ටික පාරේ ඉන්න බල්ලෙකුටවත් දෙන්නේ නැතිව කුණු ගොඩට විසි කරන අය මෙලොවේ තවත් ඉන්නවා නේද? මෙවැනි වටිනා තොරතුරු දැන ගැනීමට ඔබත් කැමති නම් මේ channel එක subscribe කරලා අපි සමග ටිකටම රැඳී සිටින්න.